Hello everyone, you are warmly welcome to the channel. I'm Dilhani. හොඳයි. අද දවසේ අපේ පාඩම කෙටි රචනාවක් ලියන්න පුරුදු කිරීම. ඇත්තටම 6 ශ්‍රේණියේ ඉඳන් ඉහළ දරුවන්ට ඔයාලගේ පාසල් විෂය නිර්දේශයේ රචනා ලිවීමට හුරු කිරීම පාඩම් මාලාවක් විදිහට උගන්වන්න ඕනේ. ඉතින් එතකොට ඔයාගේ වාර විභාගෙට හරිම වැදගත් වීඩියෝ එකක් තමයි අද අපි අරගෙන ආවිලා තියෙන්නේ. රචනාවක් ලිවීම. මම අද අරන් ආපු පළවෙනි රචනා හුරු කිරීමේ පාඩම් මාලාවේ පළමු රචනාව My Classroom. ඔයාලා කියන්නේ essay writings කියලා නේද? My Classroom. එහෙමනම් අද අපි ඉගෙන ගමු මගේ පන්ති කාමරය පිළිබඳ essay writing එක. හොඳයි. ඔයාලා දන්නවා 6 ශ්‍රේණියේ දරුවන්ට වචන 75ක විතර රචනාවක් ලියන්න ඕනේ. ඊළඟට 6 ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට වචන 75 100 ඊළඟට 100 125 අතර රචනා ලියන්න එනවා. ඒ සඳහා ඔබ පුහුණු කිරීමේ පළමු පාඩම් මාලාව essay writing එකක් කොහොමද හරියට ලියන්නේ කියලා පුරුදු කිරීමේ පළවෙනි පාඩම් මාලාව විදිහට අපි My Classroom අද අරගෙන අවිල්ලා තියෙනවා. එහෙමනම් අපි යමු රචනාවට My Classroom. හරි. ළමයි ඔයාලා My Classroom essay එක ලියන්න පටන් ගද්දී ඔයා හිතන්නකෝ ඔයාගේ classroom එක ගැන. හරි ලස්සන charts ඊළඟට විවිධ pictures මේ හැම දෙයක්ම තියෙන teachers table එකේ ලස්සන flower vase එකක් තියෙන ඒ වගේම පන්තියේ එක කෙරවලකින් ලස්සන අල්මාරියක් තියෙන පිරිසිදු පිළිවෙලට සකස් කරපු ලස්සන ඩෙස්ක් පුටු වලින් සමන්විත ලස්සන classroom එකක් නෙවට තියෙන්නේ. හරි අපි එහෙමනම් යමු රචනාවට කොහොමද අපි මේ මගේ පන්ති කාමරය ඉංග්‍රීසි වලින් විස්තර කරන්න කියලා. මූලිකම කාරණාව තමයි පුතේ ඔයාලා වචන දැනගෙන ඉන්න ඕනේ. අනිවාර්යෙන් words පාඩම් කරන්න ඔයාලා ගෙවල් වලදී ගෙදරදී ස්ටඩි කරන වෙලාවට තමන් දවසට වචන 5ක් 6ක් වෙනම පොතක ලියාගෙන පාඩම් කරන්න words දන්න තරමට අපිට රචනාව ලියන්න හරි පහසුයි. ඔයාට ලස්සන වචන ගලාගෙන මම මෙහෙම ලියන්න ඕනේ ලස්සනට ලියන්න ඕනේ කියලා ලස්සන අදහස් එන්නේ ඔයා ගොඩාක් වචන දන්න තරමට. ඉතින් ඒ නිසා මම ඔයාට යෝජනා කරනවා නිවසේදී නිතර වචන පාඩම් කරන්න පුරුද්දක් විදිහට දවසට වචන 5ක් පාඩම් කරන්න. එතකොට ඔයාට රචනා ලියද්දී කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙමනම් අපි යමු My Classroom මගේ පන්ති කාමරය. හොඳයි My Classroom. ඔයාලා පුතේ classroom එක ගැන ලියද්දී ඉස්සෙල්ලාම ලියන්න ඕනේ නේද ඔයා ඉන්න පන්තිය ශ්‍රේණිය. ඒ වගේම ඉන්න ස්ටුඩන්ට්ස්ලා ප්‍රමාණය ශිෂ්‍ය ප්‍රමාණය right හරි බලමු අපි කොහොමද ඒක ලියන්නේ කියලා. My classroom is grade 6A. මගේ පන්ති කාමරය 6A ශ්‍රේණිය right. දැන් පුළුවන් නේද ඔයාලට ලියන්න. My classroom is grade 6A. My classroom is grade 6A. මගේ පන්තිය 6 ශ්‍රේණිය A පන්තිය. Look at the second one. There are 35 students in my classroom. There are 35 students in my classroom. හරි මම ඒ කියලා තියෙන්නේ ඔයාලගේ classroom එකේ ඉන්න student count එක කී දෙනෙක් ළමයි ඉන්නවද? ශිෂ්‍යෝ කී දෙනෙක් ඉගෙන ගන්නවද? බලන්නකෝ. There are 35 students in my classroom. එහෙනම් ඔයා ලියන්න ඕනේ මගේ පන්තියේ ළමුන් 35ක් විතර ඉන්නවා 35ක් ඉන්නවා. There are 35ක් students ශිෂ්‍යයෝ in my classroom මගේ පන්තියේ. එහෙමනම් there are 35 students in my classroom මගේ පන්තියේ ශිෂ්‍යයෝ 35ක් පමණ සිටි. Right, look at the next one. පුතේ මම මේක ඔයාලට sentences ඉස්සෙල්ලා උගන්වලා ඊට පස්සේ රචනාව කොහොමද combine කරන්න කියලා උගන්වන්න. Right. බලන්න. The classroom is big. The classroom is big. පන්ති කාමරය විශාලයි. ලස්සන පන්ති කාමරයක් තියෙන විශාල පන්ති කාමරයක්. බලන්නකෝ. The classroom is big. පන්ති කාමරය විශාලයි. Big විශාලයි. Right. Look at the next one.
It is very beautiful and clean. It is very beautiful and clean. ඒක හරිම ලස්සනයි සහ clean. Clean කියන්නේ මොකද පුතේ? පිරිසිදුයි, ලස්සනයි, පිරිසිදුයි. Beautiful and clean. The desks are brown in color and walls are light blue. Desks are brown in color. Desk ටික ඔයාලා පොත් තියාගන්න desk ඒවා brown in color. දුඹුරු පාටයි. And walls are light blue. පන්ති කාමරයේ බිත්ති light blue color. ලා නිල් පාටයි. There are lot of colorful pictures and charts. ඔයාලගේ පන්ති කාමරෙත් තියෙනව නේද? classroom එකේ තියෙනව නේද? ලස්සන පින්තූර, ඒ වගේම විවිධ වගු, නේ? cleaning charts මේ වගේ දේවල්. එහෙනම් අපි කොහොමද ඒක කියන්නේ? There are lot of colorful pictures. There are lot of colorful pictures and charts. ගොඩාක් තියෙනවා ලස්සන පින්තූර සහ වගු. right? ඔයාට ඉගෙන ගන්න ස්ටඩි මැටීරියල්ස් විදිහට නේද? ඉගෙන ගන්න උවමනා කරන දේවල් විදිහට ලස්සන කලර්ෆුල් පික්චර්ස් තියෙනවා. ඒ වගේම charts තියෙනවා. එහෙනම් අපිට මෙන්න වාක්‍ය කියන්න පුළුවන් there are lot of colorful pictures and charts. Right, next. There is a big blackboard and a teacher's table. There is a big blackboard. විශාල කළු ලෑල්ලක් තියෙනවා. and teacher's table ඒ වගේම මොකද්ද ගුරු මේසයක් තියෙනවා blackboard කියලා අපි කියනවා කළු ලෑල්ල big blackboard විශාල කළු ලෑල්ලක් බලන්නකෝ blackboard කියන එකට මොකද්ද use කරලා තියෙන්නේ මම adjective එකක් දාලානේ noun එකක් තවදුරටත් describe කරනවා adjective එකක් මගේ right big blackboard right next one teacher's table Guru මේසයක්. එහෙනම් අපි කියනවා there is a big blackboard and a teacher's table. There is a big blackboard and a teacher's table. Right. ඊළඟට බලන්න අපිට කියන්න පුළුවන් blackboard එක ළඟම ඔයාලගේ පොත් දාන්න අල්මාරි තියෙන්නේ. cupboard එකක්. බලන්නකෝ ඒකත් there is a steel cupboard near the blackboard there is a steel cupboard වානේ අල්මාරියක් near the blackboard next one there is a beautiful flower vase on the teacher's table බලන්න පුතේ මොකද්ද මේ කියන්නේ there is a beautiful flower vase ඔයාලා මේ වාක්‍ය රටා ඉගෙන ගන්න අපි there is භාවිතා කරන්නේ යම් කිසි දෙයක් තියෙනවා ඉන්නවා කියන්න භාවිතා කරනවා එතකොට there is a beautiful flower vase ලස්සන මල් පෝච්චියක් තියෙනවා on the teacher's table කොහෙද ගුරු මේසය උඩ නේ එහෙනම් there is a beautiful flower vase on the teacher's table. Next one, my classroom is very beautiful. මගේ පන්ති කාමරය හරිම ලස්සනයි. My classroom is very beautiful. Beautiful mean ලස්සනයි. My classroom is very beautiful. I always love and protect my classroom. බලන්න ඔයාලා වචන දැනගෙන ඉන්න එක හරි වැදගත්. Protect කියන එක පුතේ ආරක්ෂා කරනවා. Love ආදරය කරනවා. Right. I always love and protect my classroom. මම හැම වෙලේම මගේ පන්ති කාමරයට ආදරය කරනවා සහ ඒක ආරක්ෂා කරනවා. classroom එක ආරක්ෂා කරනවා. එහෙමනම් I always love and protect my classroom. Okay, right. දැන් ඔයාලට classroom එක ගැන යම්කිසි අවබෝධයක් ඇති. අපි කොහොමද වාක්‍ය ටික ලියාගන්නේ sentences ටික කොහොමද create කරන්නේ කියලා යම්කිසි idea එකක් ඇති. එහෙමනම් දැන් පුතේ අපි යන්නේ කොහොමද මේක එකතු කරලා essay එකක් විදිහට ලියන්න කියලා. විශේෂයෙන් higher ශ්‍රේණියේ ඉඳන් දරුවන්ට essay එකේදී අපි වචන 75ක් වගේ ප්‍රමාණයක් අපේක්ෂා කරනවා. ඔයාලගේ essay එකේ අන්තර්ගත වෙයි කියලා. බලන්නකෝ my classroom. දැන් ඔයාලාට අපි අර කලින් ඉගෙනගත්ත sentences ටික එකට එකතු කරලා ඒක රචනාවක් විදිහට මේ විදිහට ලියන්න පුළුවන්. right. අපි එකපාරක් ඒක study කරලා ඉමු. my classroom. මගේ පන්ති කාමරය. First you should write the topic top of the page.
Let's read our essay. My classroom. My class is grade 6A. There are 35 students in my classroom. The classroom is big. It is very beautiful and clean. The desks are brown in color and walls are light blue. There are a lot of colorful pictures and charts. There is a big blackboard and a teacher's table. There is a steel cupboard near the blackboard. There is a beautiful flower vase on the teacher's table. My classroom is very beautiful. I always love and protect my classroom. Okay, right. I think this is very clear for you. මං හිතනවා ඔයාලා හැමෝටම my classroom මේ ඉගෙන ගත්ත කෙටි රචනාව පැහැදිලි ඇති කියලා. right? ඉතින් මම විශ්වාස කරනවා ඔයාලා අද ඉගෙන ගත්ත පාඩමත් ඔයාගේ notebook එකේ write down කරයි කියලා. ඒ වගේම ඔයාලට තියෙන මොනවා හරි ප්‍රශ්න අපේ comment section එකේ comment එකක් විදිහට type කරන්න. So, I think this video is very useful to you. Share this video to your friends. Subscribe the channel. Thank you for watching. Let's meet another lesson. I'm Dilhani. Goodbye.